chicken hip parrot hip brunsi මේ මෙතන දින අපේ කන්නඩි මේසේ මෙතන ටයින් එකට බඩු ගන්නවද? මෙච්චර බඩු වශයෙන් මුතු ඔක්කොම මේ පැත්තට කල්සම ගන්න වෙලා ටී-ෂර්ට් එකකින් මතු වුණා. කවුරුත් ගන්න ටික වෙන. පින්න මොකක්ද හම්බෙලා තියෙන්නේ? පොඩි බිරියානි එකක් ආවා. පාරුඩයක් ගත්තා ගායිස්. තව සතර බලන්න යාගේ. hello guys. අපි රූම් එක මාරු වුණා. පප්පා මුත්තේ ඊට රූම් එක මාරලා තියෙන්නේ. සුපිරිකට ඇවිල්ලා තියෙන්නේ. දැනට පොඩ්ඩක් පෙන්නනවරුයි. ඔව් රෙදි රැක් එක ඇතුලේ තියෙන ඉඳන් පොඩ්ඩක් පෙන්නනවරුයි. මෙතන තියෙනවා කෙලින්ම ෆ්‍රිජ් එක, මිනි ෆ්‍රිජ් එක. ඉස්සර ඉන්නවා. මේ මෙතන තියෙනවා අපේ කන්නඩි මේසේ. මෙතන ටීවී එක එන්න ඕනේ. ටීවී එකට කියලා තියෙන්නේ. ටීවී එක ගන්න ඕනේ දැන්. මෙතන ඇඳවල් තුනක් තියෙනවා. මොකද සජිත් යනවා. හෙට ඉඳන් අත අල්මාරි තියෙනවා. රෙදි රැක් එළියෙන් යන්න ඕනේ. දැන් සුපිරි view එකක් තියෙනවා. කර්ටන් එක තාම දාලා අලුත් apartment එකක් හම්බුනේ ඉඳන් ඔයාලට පෙන්නන්න. සුපිරි view එකක් තියෙන මෙතන. ඔයගොල්ලෝ පේනවා තට්ටු 10ක් උඩ ඉඳන් view එක මෙතනින් සුපිරියට බලන්න පුළුවන්. මේ මොම තමයි room එක වෙන්නේ. අපි බලමු දැන් යන්නේ room එකට බඩුවක් ගන්න. අලුතෙන් ආපු room එකට මොනවද ගන්නෙ? අපිට මොනවද අඩු කියලා බලමු. අපි යන්නේ සුපිරි තැනකට බඩු ටැග් ගන්න. ඔයගොල්ලෝ පෙන්නන අඩුවට බඩු ගන්න පුළුවන් තැන. අපි යන් ගිහලා බලමු කොහෙන්ද අපි බඩු ගන්න කියලා. තව දෙයක්. මේ apartment එකට කීයක් අපි ගෙවුවද? කොහමද වෙන්නේ බජට් එක හරියට ඒගොල්ලෝ ලිවිං ඒ කියන්නේ ලිවිං කොස්ට් එක කොහමද ඩුබායි වල ඉන්නවනම් රූම් එකට යන ගාන අපි දාන්න. ගයිස් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මෙතන ඉඳන් කෙලින්ම ඔන් පැසිව් ස්ටේෂන් එකට යනවා. අපි ඔන් පැසිව් එකේදී හම්බෙමු. ගයිස් අපි මේ එනකොට පොඩි දෙයක් දැක්ක ඔයගොල්ලන්ට පෙන්වන්න විශේෂ දෙයක්. අපිට මේ මගේ යන ගමන් බැට්මෑන්ගේ වාහනේ හම්බුණා. ඔයගොල්ලෝ පේනවද බැට්මෑන්ගේ වාහනේ? මේ තියෙන්නේ සුපිරියක්. කෙලින්ම මේ ගන්න එකේ තමයි දාලා තියෙන්නේ. බයි කරන්න නම් කීයද දන්නේ නැහැ. බැට්මෑන්ගේ වාහනේ දාලා තියෙනවා. එතන ක්ලාසික් වාහන තියෙනවා. ඒතකොට කෙලිම ලක්සරි ටයිප් එකේ වාහන ටිකක් තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා. මේක ඇතුළට ගිහිල්ලා උනත් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ ගිහිල්ලා බලලා ෆොටෝ එකක් ගන්නම් පුළුවන්. ඇතුළට ගිහිල්ලා අහලා කරලා. දැන් නම් අවසර දෙයිද දන්නේ නැහැ. ඔය තියෙන වාහන ටික. කොහමද වාහන ටික වණ්ඩි ටික. පට්ටම ලස්සනයි බං. කෙලින්ම හොට් ෆීල් සීන් එකේ අපි පොඩි වාහනයක තොරට මෙතන තියෙන කෙලින්ම ලොකු ලක්සරි වාහන. ඔයගොල්ලෝ දැක්කා බැට්මෑන්ගේ වාහනේ කොහොමද කියලා? දැක්කනේ බැට්මෑන්ගේ වාහනේ කොහොමද කියලා? ගන්නයක් තියෙනවද? අපි යන් එන ඉස්සරහට ගිහලා අපි මොනවද ගන්න කියලා බලමු. පළවෙනි එක ගත්තා. රයිස් කුකර් එකක් ගත්තා. උයන් කන්න රයිස් කුකර් එකක් ගත්තා පළවෙනි. මේ කප් එකක් ගන්න 1.5 රයිස් කුකර් එකක් දිරම් 55යි උන්. මෙතන දෙනවා තව ඇති වෙන රයිස් කුකර් මේකේ. අපි යන් ඉස්සරහට තාම මොනවද ගන්න තියෙන්නේ බලන්න. මට ඕනේ මේක. මේ දෙකම. මොකද මට මස් කවන්න දිනවනේ. එළිය ලුලු කවන්න දී. පාට වලින් වෙනස් කරලා ගන්න එන. මොකද කියන්නේ? අපිට පොඩ්ඩයි කින්නේ නැහැ නේ කවදාවත්. මොකද්ද කරන්නේ? ලොකු එකද පොඩි එකද? අන්නෝනේ කැරපොත්තු දාලා ගුණු නැටි. පොඩි අහස්ත කියන්නේ පොඩි එකද ලොකු එකද වගේ? පොඩි ගමුනේ. ඈ? මේ නහන් ඉතින් බං මට ඔය ඕන එකක්. ඔව් ඔව්. පොඩි එකනේ පොඩි එකනේ. ඔයා ඔයන් අවුරුද්දන එකපාරනේ. අනේ මූවේ තෝල්ලට නැහැ. ගොඩාන්ඩි හරි දෙවෙනි එකත් ඉතා ඉක්මනට තෝරගත්ත shopping board එක. ඔක්කො එකනේ ගන්න කිව්වේ. කලින් දීපා අපි එක දාලා කලින් room එකේ එහෙනම් අපිට මේක ගන්න වෙනවා. අපි ඊළඟට යන් ඊළඟ option. දෙකට දෙවෙනි එක මොකද බං මේක? පීලරද? ඔක කියන්නේ මේක පීර. පීර. මේක පීර. සජිත්ගේ පීර ගත්තා. පීරත් ගත්තා අපි. දැන් තමයි බෝතලේ කැම් පෙට්ටිය වුණා. පොඩි කාට වතුර බෝතලයක් කැම් පෙට්ටිය. ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන්න නේ. ඔයි මට හොදි දා යන්න බුලා වෙන මං ගන්නවා මට ඕනේ. අරගෙන වෙනම දෙන්නේ මොනවා මං දෙන්නේ? නැහැ. ඇයි අපි නෙමෙයි නෝනේ කැමරා යන්නේ. ඔය දන්නවද? පොඩි කාට කැම් පෙට්ටිය කරන් දෙන්න යන්නේ. පොඩිනෝ කියන සීන් එක. සුපිරි කැම් පෙට්ටියක් ගන්න ඕනේ වීදුරුනේ මේකෙන් බං ගනින් බං. කියන එකක් නැහැ. මේ තියෙන වීදුරුනේ ඔක්කොම මේ. එහෙම නෙමෙයි. ඇතුලේ තියෙන ඔය වෙනම මේ තියෙන්නේ. මේ තියෙන්නේ. පොඩි වෙනම ගන්න ඕනේ. මේක නෙමෙයි. හොදි. ඒකට බත් දාන්න කොහෙද තියෙන්නේ? ඒක හොදි දාන්න කැලේ දෙවලුකෝ. ඉන්නේ ADCB නෙමෙයි සෝරි කොහෙද මේ on passive metro system බහැලා එහා පැත්තට ආපු ගමන් තියෙන day to day මේක තියෙන විශේෂය තමයි මේකේ ඔයාලගේ අතේ තියෙන ගානට අතේ ඇති මුදලට ඕන බඩුවක් ගන්න පුළුවන් හැනම ගාන අඩුයි ඒ වගේම item සුපිරියට දෙන ඇති එන්න මේකේ flow තියෙනවා තුනක්ද කොහෙද ඇඳුම් තියෙනවා අලුතෙන් ගෙදරකට යන ඕන කෙනෙක්ට බඩු තියෙනවා මෙතන ගන්න අපි බලමු අපේ ඉන්න මේ පුංචි මහත්තයෝ තුන් දෙනා හිතර මොනවද තව ගන්න කියලා තේරෙනවනේ තාම කැම් පිටි තෝරලා මේ
මේ තට්ටුවේ බත් දෙනකි දෙවෙනි එක කොහොමද පරිප්පුනේ අන්තිම එක තමුණාද පොඩි කාට පොඩි කැම්පිට තුනකුත් ගත්තා හොදි දා යන්න හැංගුගේ ආසාවත් හරි අපි දැන් මේ යන්නේ කෙලින්ම ඊළඟ මොහොතට මේ ඔරලොසුත් තියෙන ඕන්න අයි උයන් කඩුම් ඒකත් කඩෙන් කන්නේ මේක හොඳ නෑ ඒක බෑ ඒක අපත් දාන්න බෑ ෂූරක් යාර කෙලවල තියෙන අස්ස අර පැත්තට යන්න අම්මනේ මේ දෙලා තියෙන්නේ මල් වාස් හැමදේම තියෙනවා මේ මගුලේ නැති දෙයක් නෑ රමදාන් සීසන් ඉඳ ඔෆර්ස් දාලා තියෙනවා වෙනවනේ කෙලවරට ගියාම මේ පැත්තේ කේක් අයිටම් මේ පැත්තේ තවත් අයිටම් මේ පැත්තේ ඔය විදිහට හැමතැනම අයිටම්ස් අපි එහෙනම් අපේ ෂූරක් එක ගන්න යා අයියෝ වැරදි පැත්තකට අපි ආවේ යන් ඈ මේ බලන්න. අර ගෙදර ගොඩක් තියපු මේ බලනකො මොන මල ජරාවක්ද බං යා හිතන් කම්ර තමයි ජීවිතේ සුවඳ වෙන එක මේ පර්ෆියුම් වලට එල්ලෙන්නේ ඉස්සු ලෝකයක් මේ අපි යන් මේ හරියන්නේ නැහැ තවත් බඩුවක් දිනා ගන්න ෂූරක් එක වැලන්ටයින් එකට බඩු ගන්නවද නැප්කින් එකක් හරි කවුරු නැප්කින් දාන්න මගේ නැප්කින් මේවා යට සෑවල දැන් අපි පොඩ්ඩක් අපි ගමු මොනවාද ප්‍රතියෝදන කුඩුයි මේ කම්ෆර්ට් කියන්නේ බොඩි ගාඩන් කියනලු චූරක් කන්නත් අපි යන්නේ බොක්ස් වගේ තියෙන්නේ සපත්තු දාන්නේ නා බොක්ස් ගන්න හරි අන්න අර බොක්ස් එක දැකලා අර වගේ ලොකු කූඩයක් ගමු අර ලොකු කූඩේ අරගෙන ඒකට දාන්න ඒකට ෆුල් දාලා ඕන වෙලාවට ගත්තා ඉදිරි මේ 14 අයියෝ මෙච්චර බඩු වශයෙන් මුතු ඔක්කො කරන් කියන් වතුර එක බං ඔය ස්පින් එකක් ගන්න කියලා පාට තෝරන එක රෝස පාට ඩස්පින් එකක් කරගත්තා නැත්තම් කළු කොහොමද කළු හොඳයි නිල් පාට ගමු බලපන් අපිට තේරීම් වල බලන්න ඕනේ මනුස්සයෙක් බන් තෝරන්න හම්බ වුණාම අපිට තියෙන ප්‍රශ්න බලන්න හරි අපේ තේරීමේ ගැටලුව වල උපරිමයෙන් ඉන්නේ අපි නේ ඒකයි නුල්ල නිල් පාට එක මම නිල් එක ලස්සනයි ඉල්ල ගමු පාට කුණු දාන්න පාට හොයනවා මේ දෙන එකක් ගන්න වෙනවා තැලුව ඈ මේ ගියව තැලුව ඇති බං ඔක දරුන්නේ නැහැ නේ යන් තැලුව මගේ අර මයි බැග් මේක ගෝ එහෙනම් අපි ඔන්න ඊළඟ බණ්ඩෙත් ගත්තා ඒකනේ අපි අද කුණුත් දානවා ඩස්බින් එකක් ගත්තා ඉතින් කරන් දෙන්නකෝ වැඩ කරන ගාව ඉන්නද මල්ලි අර උඩ තියෙන එක ඔව් ඔව් මේ පැත්තේ දකුණ එක මේ දකුණේ තියෙන ඩස්බින් එක ඔළුව අද්දගනි ලයිට් එකේ ඊළඟට අපි ගත්තා අපේ බඩු අනම්මනම් කැප් තුවානම්මනම් පොඩක් වැඩිපුර වුණාම බිත්ති එල්ලන්න පුළුවන් මොකද්ද මේකට කියන්නේ බං වැඩිපුර උනාම මොකද්ද බලන්න අර මවුන්ට් කරන්නේ මවුන්ට් ක්ලිප්ස් ටිකක් ගත්තා බිත්ති එල්ල අපේ බයික් එකෙන් පීරන්න පුළුවන් බයික් පිදන්න පුළුවන් ඒ වුණාට ඕනේ නෑ බං ඔය බොරු වැඩ බං අපි යන්න ඕනේ දැන් තව බඩු ටිකක් තියනවා ගන්න ෂූරක් එක නම් ගන්න වෙන්නේ නෑ මෙතනින් මේ මොකද ෂූරක් වල අවුලක් තියෙනවා මෙහෙ තියෙන්නේ අර ඇල්මිනියම් එක ඒක පොඩක් බාල වැඩි මට කොන්න පාර බලන්න ජස්ටින් බීබර් ඩුබයි වර්ෂන් සෙමලි ඒයි බ්‍රෑන්ඩ් එකයි බං ෆ්ලේවර්ඩ් එක හරි ෆ්ලේවර් එක සුවඳ තාම මේ කාලා බලන්න මේක තියෙන්නේ මොනවද මන්ද මේක මම මේ දෙන්නේ ඔරියන්ටල් ෆ්‍රෙෂර් මේක ලැවෙන්ඩර් හොඳයි ලැවෙන්ඩර් තමයි අපේ ඔය එහෙම තමයි ගන්න ඉතින් ඇසිඩ් වල කොණ්ඩ ගන්නවා වගේ බං නිකන් තෝරන්නේ උච්චර යයි ඉතර පිගාන තිතරගේ අලුත් පිගාන අන්න මේක ගනින් බං උඹ මේකට හොදි දාපන් දැන් ඔබට ඕනේ හොදි හැම වෙලෙම වෙනමනේ මේක එකතු වෙන්නේ නැතිනේ බත් මෙතන මෙහෙම කරා උඹ කැම්පෙට ටිකක් දාගෙන ඵලයන් වැඩට ගිහිලත් ඔහොම බෙදාගනි අහුවත් කියා මං කැමති නැහැ හොදි එකතු වෙනවට කියා පොඩි කට්ටිය ඉතින් වහන්නනියෝ ඔය තියෙන සාම්බාරු හොදි මේ තියෙන්නේ ගෙදර මේ තියෙන ආවාස ගෙදර ඒක තමයි ඕනේ උනේ ඕක සිරට ඕනුනේ ඔව් දේවාන්තර මේකට බත් ටිකයි ඉල්ල ඉඳගත්තා කියලා බඩු තෝරන්න ගියාම එන ප්‍රශ්න මෙතන මේ තාම බඩු ටික තෝරලා ඉවර නැහැ තව පොඩ්ඩක් මේ කොහොම තෝරලා ඉවරයි තව පොඩ්ඩක් තියෙනවා අපි යන් එන ඉස්සරහට මේ මිනිස්සුගේ තියෙන්නේ වෙනවනේ බජට් එකට චොකලට් මෙහි පැලෙන්න තියෙනවා හැමදේම ඊ ආ ෆ්‍රයි එකක් ගමුකෝ එයා ෆ්‍රයි ඕනේ යම පට්ටියක් දාන්න මේක දෙනවා කියන්නේ ඔයාලට අඩුවට මේ ඕන දෙයක් ගන්න පුළුවන් චොකලට් ගන්න පුළුවන් අර නියම් මුකුත් අඩු නැහැ හැමදේම ගන්න පුළුවන් කිව්වට අඩුයි කියලා ඒ වුණාට කෙලවෙනවා සල්ලි දෙන්න පොඩි පොඩි ලිච්චි කෑලි 8 10 කෑලි එකතු කරන්න ගියාම අන්තිමට 200 ගණන් විතර කළේ
අපි දැන් ආවේ ඇඳුම් සෙක්ෂන් එකට. මේ වැරදිකට වැරදියකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ආවා කියන්නේ විනාශ. එනවනේ කල්සම හොයන්න වෙලා ටී-ෂර්ට් එකකින් මතු වුණා. දිරාම් 42ක්. ආවෝ යා. මොකද කල්සම? පාඩි මේ කලිසම් දෙයක් ගන්නකො බලන්න කියනවා. එනවා නෙමෙයි මං ගන්නවා කියලා කිව්ව. කවුද දුන් ගන්න කියලා පේනවා. තියෙන බලමු බැගිය. කොරට ඩොඩ පේන ලස්සන බෑ. දැන් ගමනක් තියෙනවා. බාසික අනිත් එක්කන පිළිවෙලයි මේ අපි ළඟින් බලමු. කොල්ලෝ. කලසලින් මාරුයි බලමු. මෙන්න කොළ එක. ඊළඟ පිටෝන එක තමයි මේක. එහෙනම් බලමු කලස් තුනෙන්ම අරගෙන මොන වගේද කියලා. පේනවනේ බඩු පොඩ්ඩක් ගන්න ඇවිල්ලා දැන් ඇඳුමුත් ඉවරලා දැන් ඉවර සෙල්ලම් බඩුත් තෝරනවා. සෙල්ලම් බඩු මේ ටයිම් මේ කන පිට ගියා. බයික් එක. වැලි චොකලට් එකක් ගත්තා. කන්නේ නැද්ද? කන ඔක්කොම කනවා. ඒ අපි චොකලට් ලෝකේ ඉන්නේ දැන්. මේ ඉන්නේ චොකලට් සෙක්ෂන් එක. ඒ දැන් ගත්තේ මේ සෝල්ට් එක මේක? මේක සුපිරි බං. ස්ටිං එකක් ගන්න බෑ. චීස් එකක් කජු කන්නේ මේ වෙලාවට. මට ඕනේ චීස් බෝල්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ චීස් බෝල්. මේ මේකෙන් ගමද? ඒ මොකද්ද? මුට සෝල්ට් ඇන්ඩ් විනිගර් මේ බං ඕනේ. සෝල්ඩ් ඇන්ඩ් විනිගර් මේ තෝරගන්න බැරුව ඉන්නේ ගයිස්. මේ තියෙන චීසි බෝල් කියලා. චීසි බෝල් එක බලන්න. මේවට මේ තනවා ගෙදර ගෙනිත් තනවා තනි මතේ නෙමෙයි. අම්මා මුන්ට කොහොමද කඩන්නේ බහුක? අඩුවා අපි ගිහලා කඩමු. මේ කන්නද ඒක චීස් බෝල් එකක් ගත්තා. අන්න මෙයාට මා මුට කවන්න ලුණුයි ගම්බිරිසි බං. මේවා ලේස් ටික ඔක්කොම කාගෙන ආන්න දෙයක් නෑ මම බින්දු බෝතලේ ගත්තේ නෑනේ අපරාධ බඩ බඩු ගනිය දැන් පේනවනේ නැවතුමක් නෑ. දැන් මේ තන බඩු වල ගාන මම දන්නවා කෙරලා තියෙන්නේ අපිට. ටීවී එකකුත් බැලුවා ටීවී එක තාම හම්බුන්නේ නෑ. බලමු ඉස්සරහට ගිහලා ටීවී එක ගන්න පුළුවන් තැන තිබ්බොත් ටීවී එකකුත් ගමු. බඩු ටික දාගත්ත කොල්ලෝනේ. මේ යන් ටැක්සි දැන් ඉස්සන ඉනවා ගිහලා. අයියෝ බඩු ටික අරන් රූම් එකට ආවා. දැන් අපි කෑමයක් කන්න ආවා රූම් එක බලදින ෆෝස්කයා රෙස්ටොරන්ට් එකට. එන්නනම් අද කන්නේ මොනවද කියලා. කන්නේ මේ මට දැන් ඔප්ෂන් දෙකක් තියෙනවා හරිද ඔප්ෂන් ඒක තමයි ශිෂ්වාන් දෙක මොකද්ද? බිරියානි ගෙංග බිරියානි ඒක බිරියානි තමයි හොල කියනවා. चिकन की पराठा है मटर है varieties තියෙනවා so many varieties. මේ පොඩි බිරියානි ගන්න බල මේ पद्दी नहीं पद्दी नहीं මේක මාර पद्दी नहीं भाई ඔයා මොනවද කියන්නේ? चिकन भाई चिकन ही पराठा ही ब्रोंसी මොකද මොනද එක්කනේ නෑ. මොනවද මොකද? මේක පොඩි මාර රසයි. मटन पीस ये बनाना लीफ කියන්නේ මොනවද? කේල් කොලේ බල්. ඒකත් කන්න ඕනේද? ඒක අතුරු පස්සේ බනානා. මට ෆැමිලි බිරියානියක් කරනවා. කොක්කොට මරියන්නද? අම්මට මේ උඹලා දෙන්න බිරියානියක් අම්මලා ඒක දුන්න දෙන්න ඒක නෑ නෑ අපි දෙන්න හරිද කරන්න එපා. මම පරාට නේ ගන්නේ. මම කොත්තු ගන්න. මේ බිරියානි මේ රයිස්. අම්බුනානේ. ආත්පසින් මේක. මොකද්ද? අරබික් ෆ්‍රයිස්. තව තෝරනවා බං. වෙඩින් එකේ ප්‍රී ෂූට් මොකද්ද? ප්‍රී ෂූට් එක පස්සේ යන්නේ මොකද්ද? වෙඩින් ඇල්බම් එක. ටීසර්ට් එක පස්සේ හම් වෙනවා මේක. මොකද හනිමුන් එක. අපිට මොකද්ද මේ හම්බලා තියෙන්නේ? ලෙමන් කැරට්. නයිස්. සැලඩ් එකක් හම්බුණා. ඒත් ඒකේ රහිතයක් තියෙනවා මෙතනින්. බලමු අපි කෑම එක මොන වගේ වේද කියලා. පොඩි බිරියානි එක ආවා. මෙතන චිකන් කොත්තු දෙයක් කනවා. මෙතන අනිත් එක්කෙනා කන පොඩි බිරියානි එක. ඕකේ. මොකද? පොඩි බිරියානි දෙන්නේ කම් වෙනවා. පාලුඩයක් ගත්තා ගයිස්. කොහොමද සතුරු බලන්න මෙයාගේ? මැංගෝ එක. ස්ට්‍රෝබෙරි. මැංගෝ. කන්න දැන් මම පාලුඩයක් ගත්තේ කන්නනේ. මට කිව්වා පාලුඩයක් කන්න තියෙන්නේ මෙහෙ බොන්න නෑ පාලුඩ කියලා. බිල්ලෙන් කියලා ඔක්කොම ගන්න අපි දෙනවා රූම් එකට ගෙලින්ම.
අපේ දවසේ බඩු ටික අරගෙන බබල් ටී එකක් ගත්ත මැංගෝ කියලා. කටයි කිරි. අයි කරේ කිරි. කටයි කිරි යටයි. මම කහකුඩු දාලා තියෙන කාවට. හම්බලෙලි. අන්න පාඩේ. ඔය තමයි ඩිස්ප්ලේ එකේ කම්බැක් කරලා පෙන්නා ඒ පොඩක් උකු. අර මේ බඩ ලූස් මෝෂන් ගියාම තියෙන්නේ ඒ ගතියක් වගේ නේ. ඔයගොල්ලෝ ප්‍රෙස් බ්‍රේක් එකක් දාපන්. එහෙනම් guys ජයවා. අපි එහෙනම් අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. අද ඩේ vlog එක අපි ඉවර වෙනවා. අපේ රූම් එකට බඩු ගත්තා අලුත් රූම් එකකට ගියා. අපි ඉන්නේ 10 වෙනි ෆ්ලෝර් එකේ. මේ අපි 6 වෙනිකින් තව යන්න. sorry. අපි 10 වෙනික ඉන්නේ. මේ එහෙනම් ආයෙ අලුත් vlog එකකින් හම්බ වෙන ගමන් ජයවා කියන්න. තව vlog දෙකක් විතර එනවා සජිත් ඊට පස්සේ සජිත් කෙලිම යනවා යුරෝප් කන්ට්‍රි එකට. එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. ජය හැමෝටම බය කියන ගමන් subscribe කරන්න channel එක like කරන්න share කරන්න. සහචරයෝ